අද අපිට දකින්න ලැබෙන මේ ලස්සන නිල් පාට කොළ පාට ලෝකයෙන් එක රැයකින් හැම ගසක්ම අතුරුදහන් වුණොත් මොකද වෙන්නේ? ඔයා හිතන්නේ අපිට තවදුරටත් මේ ලෝකයේ ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලාද? නැහැ. ගස් නැති වුණු ගමන්ම මුළු පෘථිවියම බිහිසුණු විනාශයකට මුහුණ දෙනවා. මුලින්ම සිද්ධ වෙන්නේ පරිසරයේ තියෙන තෙත්තමනය සම්පූර්ණයෙන්ම නැති වෙලා යන එකයි. ගස් නැති නිසා වලාකුළු හැදෙන්නේ නැහැ. වැසි ලැබෙන්නේ නැහැ. ගංගා ඇල ඩොලවල් සහ ජල උල්පත් ක්ෂණිකව සිඳී යන්න පටන් ගන්නවා. ඊළඟට වනාන්තරවල ජීවත් වන ලක්ෂ සංඛ්‍යාත සතුන්ට තමන්ගේ නිවාස සහ ආහාර අහිමි වෙනවා. සතුන් ලෝකයෙන් වඳ වී යාම මේත් එක්කම ආරම්භ වෙනවා. ගස්වල සෙවන අහිමිවීම නිසා පෘථිවියේ උෂ්ණත්වය දරාගත නොහැකි තරම් ඉහළ යනවා. දින කිහිපයක් ඇතුළත ලෝකයේ කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන්ම ගඩා වැටෙනවා. වගාවන් පාළු වී මුළු මහත් මිනිස් සංහතියම දරුණු ආහාර හිඟයකට මුහුණ දෙනවා. ඒ විතරක් නෙවෙයි, වාතයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් උරාගන්න ගස් නැති නිසා මුළු වායුගෝලයම දූවිලි සහ විස දුමෙන් පිරීලා යනවා. මිනිස්සුන්ට සාමාන්‍ය විදිහට හුස්ම ගන්න බැරි වෙනවා. පිරිසිදු ඔක්සිජන් ලබා ගන්න මිනිස්සුන්ට ඔක්සිජන් සිලින්ඩර් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. අවසානයේදී මුළු පෘථිවියම කිසිදු ජීවියෙකුට ජීවත් විය නොහැකි පාළු කාන්තාරයක් බවට පත්වෙනවා. ගස් නැති ලෝකයක මිනිසාට පැවැත්මක් නැහැ. නමුත් වාසනාවකට අපිට තවමත් වෙලාව තියෙනවා. අද අපි රකින්න එක පැලයක් හෙට ලෝකයම බේරගන්නා මහා වෘක්ෂයක් වෙන්න පුළුවන්. පරිසරය සුරකිමු, ලෝකයේ රැකගනිමු,